ලොකුපැටි වෙලේසුදා ජංගම දුරකථන පොළවේ ගසලා බුස් අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියන් සංගවාගෙන සිටින ජංගම දුරකථන සොයා අවස්ථා දෙකකදී කළ වැටලීම් වලින් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවන් වන ලොකුපැටි සහ වෙලේසුදා නැමැත්තන් ජංගම දුරකථන දෙකක් පොළවේ ගසා විනාශ කර තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරනවා. දරුණු ගණයේ අපරාධකරුවන් බුස් අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා ඇති අතර මිදිගම රුවන් වෙලේසුදා දෙමටගොඩ චමින්ද ලොකුපැටි ඇතුළු අපරාධකරුවන් රැසක් එම බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. බුස් අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිරමැදිරි 80කට වැඩි ප්‍රමාණයක් පවතින බවත් පොලිසිය සඳහන් කරනවා. ඉතින් පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් ඉකුත් 8 වෙනිදා කළ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන 29ක් සොයාගෙන තිබුණා. එම අවස්ථාවේදී ලත්තුවා හන්දි සුජීවරුවන් කුමාරද සිල්වා නොහොත් ලොකුපැටි නැමැත්තා විසින් තමා සන්තකයේ තිබූ දුරකථනයක් පොළවේ ගසා විනාශ කරා. ඒ වගේම පසුගිය 27 වෙනිදා පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් කණ්ඩායමක් නැවත බුස් අධිආරක්ෂිත බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුමක් කළා. ස්මාර්ට් වර්ගයේ දුරකථන 10ක් සහ ඇනලොග් වර්ගයේ දුරකථන 4ක් සොයාගෙන තිබුණා. එම අවස්ථාවේදී ගම්පල විධානලාගේ සමන් කුමාර නොහොත් විලේසුදා නැමැත්තා විසින් තමා සන්තකයේ තිබූ දුරකථනය පොළවේ ගසා විනාශ කර තිබුණයි කියලා තමයි ඒ තොරතුරු ඔස්සේ වාර්තා වන්නේ.